සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැම කෙනෙක්ටම. අද වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී ඊශ්‍රායල් රැකියාවකට ඉල්ලුම් කරනවා නම් ඔයා ලක්ෂ 8ක වගේ වැටුපකට ඊශ්‍රායල් රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් රජය හරහා අනිවාර්යයෙන්ම ඔයාට ඉංග්‍රීසි සර්ටිෆිකේට් එකක් අවශ්‍යයි. ඉංග්‍රීසි කෝස් එකක් කරපු පාඨමාලාවක් හදාරපු සර්ටිෆිකේට් එකක් අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මේකට මට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා අයියේ ඒවා දන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් කෝස් එකක් අපිට ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන් කෝස් එකක් හොයලා දෙන්න කියලා. එතකොට මම ඔයාලට මේ කෝස් එකක් ගෙනල්ලා තියෙනවා දින 12ක් ඇතුළත කිසිම ගේමක් නැතුව වැඩේ කොට දාගන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණයට ඔයාට අවශ්‍ය කරන විදිහටම තමයි මේ පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. එතකොට ඔයාට මේ පාඨමාලාව අවසන් වෙනකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාට පුළුවන් මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඊශ්‍රායල් රැකියාව සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙලා සමත් කරගන්න මට්ටමට ඔයාගේ ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනය කරගන්න. මොකද මේ කඩිනම් පාඨමාලාවක් දින 12න් ඔයාට ඉදිරියේදී අනිවාර්යෙන් රැකියා කාණ්ඩ ගණනාවක් බිහි වෙනවා ඔන්ලයින් ඔස්සේ ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් වෙබ් එක ඔස්සේ ඔයාට ඉල්ලුම් කරන්න පුළුවන් වෙබ්සයිට් එකෙන් රජයේ SLBF එකේ වෙබ්සයිට් එකෙන් ඉල්ලුම් කරන්න පුළුවන් රැකියාවල් වලට. එතකොට ඒ රැකියා කාණ්ඩ ගණනාවක් බිහි වෙනවා. සුපර් මාකට්, නිෂ්පාදන, ඉදිකිරීම්, යටිතල පහසුකම්, හොටෙල්, ආපනශාලා, රියදුරු රැකියා ඒ වගේ අංශ ගණනාවක්. එතකොට මේ හැම රැකියාවකටම ඉල්ලුම් කරන්න නම් ඔයා ගාව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කෝස් එකක් කරපු සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ කෝස් එක මේ සර් කරන්නේ සම්පත් වාණගුරු කියලා සර් කෙනෙක් කරන්නේ මුළු ලංකාවම දන්නවා. ලංකාව පුරාම පන්ති පවත්වන සර් කෙනෙක්. එතකොට මෙයා රජයේ ලියාපදිංචි ආයතනයක්. එතකොට මෙයා දෙන්නේ රජයේ ලියාපදිංචි අංකෙත් එක්ක තමයි මෙයාගේ සර්ටිෆිකේට් එක දෙන්නේ. එතකොට ඔයාට මේ සර්ටිෆිකේට් එක බය නැතුව ඕන තැනක ඉදිරිපත් කරන්න පුළුවන්. මේක පිළිගත් සහතික පත්‍රයක්. මොකද රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම තමයි මේක SLBF එකනොත් පිළිගන්නවා මේ සහතිකයේ කිසිම ගැටලුවක් නැහැ. මේ වෙනකොට සර් ඊශ්‍රායල් රැකියාවලට 15 වෙනි කණ්ඩායම තමයි මේ වෙනගන්නේ. මේ වෙනකොට කණ්ඩායම් 14ක් ඊශ්‍රායල් රැකියාවලට අවශ්‍ය විදියට පුරුදු පුහුණු කරලා තියෙනවා ඉංග්‍රීසි දැනුම සම්මුඛ පරීක්ෂණ සමත් කරගන්න මට්ටමට. ඒ වගේම වටිනා කියන සහතික පත්‍රයක් ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා කූරිය මාර්ගෙන්. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාට සහතික පත්‍රය ඔයාගේ නමටම ගෙදරට එනවා. ඒ සහතික පත්‍රයක් තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව ඔයාට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න පුළුවන්. මොකද මේකට අවශ්‍ය කරන සියලුම ඉංග්‍රීසි දැනීම ඔන්ලයින් ඔස්සේ දින 12ක් ඇතුළත මේ පාඨමාලාව කම්ප්ලීට් කරනවා. එතකොට හදිසියෙන් හරින් ඔයාට දින 12 ඔයාට සැටිස් නැත්නම් තව එහෙම සැටිස් නොවි නෑ ඔයා ඉන්න මට්ටම අනුව ඔයාට තේරෙනවා නම් තවත් මම දීර්ඝ කාලිනව මේ පන්තියේ රැඳී සිටින්න ඕන සම්මුඛ පරීක්ෂණ වලට එන තෙක්ම කිසිම ගැටලුවක් නැහැ. ඉදිරියේ තියෙන කෝසස් වලට ෆ්‍රී එකේ කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේ 4500න් පස්සේ ඔයාට පුළුවන් කිසිම මුදලක් නැතුව ඔයාට ලයිෆ් ටයිම් මේ 4500 සර්ගේ පන්ති බැච් දැන් 15 16 17 18 එහෙම බැච් යනවා දිගටම. එතකොට සෑම බැච් එකක් එක්කම ඔයාට සෙට් වෙලා මේ වැඩේ කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව දීර්ඝ කාලිනව ජොයින්ට් වෙලා කරන්න පුළුවන්. ඔයාට මේක හොඳටම බ්‍රයිට් වෙනකන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම කිසිම ගැටලුවක් නැහැ. දින 12ට තමයි මේ මුදල අය කරන්නේ. හැබැයි ඊළඟට ඔයාට ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු වෙනකම්ම ඔයාට පුළුවන් මේ පන්තියත් එක්ක රැඳී ඉන්න කිසිම ගැටලුවක් නැතුව. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මේ සර් එක්ක මම දාන ටෙලිෆෝන් නම්බරයට එකතු වෙන්න. එකතු වෙලා දින 12 පාඨමාලාව හදාarලා මේ සර්ටිෆිකේට් එක ලබා ගන්න. නැත්නම් ඔයාට ඊශ්‍රායල් රැකියාවකට ඉල්ලුම් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉදිරියේදී. ඉදිරියේ තියෙන රැකියාවන් අනිවාර්යෙන් මේ රැකියා කාණ්ඩ සියලුම දේට ඉංග්‍රීසි සර්ටිෆිකේට් එකක් අවශ්‍ය නැතුව ඔයා ඉල්ලුම් කරාට කිසිසේත්ම වැඩක් නැහැ. පළවෙනි සම්මුඛ පරීක්ෂණයෙන්ම ඔයා ඉවතට දානවා. ඔයාට මේ සර්ටිෆිකේට් එක තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව ඉදිරියට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම සර්ටිෆිකේට් එකත් එක්ක ඔයාගේ ඉංග්‍රීසි භාෂාව ස්පෝකින් පැත්ත හදනවා. ස්පෝකින් පැත්ත නැතුවත් වැඩක් නැහැ. සර්ටිෆිකේට් එක තිබිලා ස්පෝකින් පැත්ත නැතුව වැඩක් නැහැ නේ. ඒකින්ද ස්පෝකින් පැත්ත අනිවාර්යයෙන්ම හදනවා. ඔයා සම්මුඛ පරීක්ෂණ වලට අවශ්‍ය කරන විදියට. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. මම සජෙස්ට් කරනවා මේ සර්ගේ පන්තිය. මොකද මමත් මේ සර්ගේ ගෝලයෙක්. ඒක නිසා මම දන්නවා මේ සර් කොහොමද උගන්වන්නේ. අපි කොහොමද ඉංග්‍රීසි දැනුම ලබා ගත්තේ සර්ගෙන්. මං
සර් රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම සර්ගේ පන්තිය හොඳයි. සර් මේ තෙක්ම රුපියල් 5000කට තමයි කෝස් එක කරන්නේ. මගේ channel එක හරහා යන අයට 4500ක මම ඩිස්කවුන්ට් එකක් කරන් දීලා තියෙනවා. ලංකාව පුරාම මේක කෝසස් කරන්නේ 5000යි. යාගේ මේ වෙනකොට ගෲප් 14ක් කරලා දෙන 14ම 5000ට තමයි කරේ. මගේ channel එක හරහා යන අයට මගේ channel එක through යන අයට අනිවාර්යයෙන්ම රුපියල් 4500 රුපියල් 500කුත් මම එතන ඔයාලට ඩිස්කවුන්ට් එකක් අරන් දීලා තියෙනවා. ඒක නිසා මේ අවස්ථාව මගේ හැර ගන්න එපා. ලංකාවේ කොහෙවත් නැහැ මේ වගේ කරන සර් කෙනෙක්. මොකද මෙයා ඇත්තටම ළමයි ගැනත් හිතනවා. අනිවාර්යයෙන්ම ළමයි ගැන 90%ම හිතනවා. නැත්තම් මේ ගානට මේ කෝසස් කරන්නේ නැහැ. වටිනා සහතික පත්‍රයක් දෙන්නේ නැහැ. මේ දැනුම දෙන්නේ නැහැ. එහෙම මේ වගේ පොඩි මුදලකට. ඒක නිසා ඔයාලට සහභාගී වෙලා බලන්න පළවෙනි දවස නොමිලේ. පළවෙනි දින නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන්න. සහභාගී වෙලා බලන්න ඔයාට මේ සර් එක්ක දිගු ගමනක් යන්න පුළුවන්ද කියලා. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. මතක් කරන්නම් ඔයාලට කතන අංකය 0.74යි 0.56යි 81යි 81යි. ඒ නම්බර් එකට ඔයාලා අනිවාර්යයෙන්ම WhatsApp මැසේජ් එකක් දාලා ජොයින්ට් වෙන්න. WhatsApp හරහා ජොයින්ට් වෙන්න. එතකොට ඔයාලට සියලු තොරතුරු ලබා දෙනවා. අනිවාර්යයෙන්ම මේ නම්බරයට WhatsApp මැසේජ් එකක් හෝ වොයිස් කට් එකක් දාන්න 0.74යි 0.56යි 81යි 81යි යන නම්බරයට. හරි.